මේ වෙනකන් කතා කරපුවා බලන්න. මේ වෙනකන් කතා කරපු තැන්වල නිකන් ප්‍රශ්න තියෙන තැන්. ඔය ළමයි කතා කර මොනවද ප්‍රශ්න තියෙන්නේ නිකන් තේරෙන්නේ නැහැ නිකන් සමහරට කරකෝල අතහැරියා වගේ වෙන්නත් පුළුවන්. මොකද අලුත් දැන් මේ ඉගෙන ගන්න. මොනවද ඒ වගේ දැන් තියෙනවද අහන්න. මොකද මේ ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න බෑ හොඳේ. හැමෝම කතා කරන්නේ. හොඳ මදුමි තේරුණාද? තේරුණාද මේ නව ගන්න ඔක්කොම අවුලන්නේ නැද්ද? නෝනි අවුලක් නැහැ. තේරුණා. කවුද? තිසුල් තේරුණාද අවුලන්නේ? ප්‍රශ්නේ තේරුණා මේ. ඉතින් තේරුණා. ආ ඔව්. කට්ටිය නිදාගන්නේම නෑ මම ප්‍රශ්න අහනවා උත්තර දෙන්න ඕනේ. තාම ප්‍රශ්න අහන තරම් දේවල් ඉගෙනුවේ නෑ ඒක මේ පොඩ්ඩක් සද්ද නැතුයි. හරි. හරි. එහෙනම් දැන් මෙතෙන් දෙනකම් වැඩ ටික හරි. දැන් ටැග් ගොඩක් කියලා දුන්නා නේද? ඕවා දැන් කොහොමද මම මේවා මේ මතක තියාගන්නේ? කෝඩ් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙනවනේ ඒකෙන් ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. අපි බලමු මේ ෆෝන් එකෙනුත් ප්‍රැක්ටිකල් කරන්න තියෙන මේ ඇප් එකක් මම ඔයාලට දාන්න. හරි. ඕකේ. ඔන්න ඊළඟට බලමු පුළුවන් වේද කියලා. ඔයාලට පේනවා 152 පිටුවේ ක්‍රියාකාරකම දීලා තියෙනවා. මෙන්න මේ ලොකු කෝඩ් එකක් දීලා තියෙනවා. මේක ප්‍රතිදානය බලන්නලු සසඳන්න කියලා තියෙනවා. හරි. මම මේකේ ප්‍රතිදානය පෙන්වන්නවා. මට ඊට කලින් කියන්න කට්ටිය ඔයාලට හිතෙන විදිහට. හරි. මම එක එක්කෙනාගෙන් අහනවා මේ කෝඩ් එකේ ලයින් එකේ මොකද්ද වෙන්නේ? තව එකක් කියන්න බැරි වුණානේ. මම ඔයාලා අහුවන අර හෙඩර් එකේ මොකද්ද කරන්න කියලා. සෝරි හෙඩ් එකේ මේ හෙඩ් කියන කොටසේ මොකද්ද දාන්න කියලා වනේ. මම ඔයාලට කිව්වේ මෙන්න මේ හෙඩ් කියන එකෙන් අපිට පුළුවන් මෙන්න මේ මෙතන වැටෙන මේ html.ht sorry grade11.html කියන කොටස වෙනස් කරන්න පුළුවන් කියලා. හරිද? මම දැන් එතෙන්ට දානවා ප්‍රැක්ටිකල් කියලා එතන වෙනස් කරන්න. හොන්න බලන්න වෙනස් කරන විදිය. මේ කෝඩ් එකට ගිහිල්ලා මේ හෙඩ් කියන එක ඇතුලේ මම මෙන්න මෙතන දානවා තව අලුත් ටැග් එකක් අපි අරගෙන ටයිටල් කියලා. ටයිටල් කියලා ටැග් එකක් දානවා මම මෙතන දානවා ප්‍රැක්ටිකල් කියලා දානවා. ප්‍රැක්ටිකල්ස් කියලා දාන්නම් හරි. මම සේව් කරා මගේ ෆයිල් එක. සේව් කරලා බලන්න හොඳට එතන බලන් ඉන්න මේ grade11.html කියන තැන බලන් ඉන්න. දැක්කද? වෙනස් වුණා නේද? එතකොට අපිට ටයිටල් එකෙන් ඔය කොටස වෙනස් කරන්න ඕනේ. එතකොට ටයිටල් එක වැටෙන්නේ හෙඩ් එක ඇතුලේ. කිසිම වෙලාවක ටයිටල් එක බොඩි එක ඇතුලේ දාලා නම් අහුවෙන්න එපා. ඉස්සර පොලේ ගන්නවා හරිද? ඒවා මතක තියාගන්න ගානට ඒක වැටෙන්නේ හෙඩ් එක ඇතුලේ. දැන් මම ඔයාලගෙන් මේ දැන් ඔන්න බලන්න 153 පිටුවේ තියෙන මේ කෝඩ් එකේ එක එක ලයින්ස් අහනවා මට කියන්න ඕනේ. හරි. මට කියන්න බලන්න බලමු කවුද පළවෙනි වාසනාවන්තයා කියලා. පළවෙනි වාසනාවන්තයා කවුද බලමු. පළවෙනි වාසනාවන්තයා ඇවිල්ලා හරි. ජලනි කියන්න බලන්න මේකේ තියෙනවා ෆොන්ට් ෆේස් කියලා ටැග් 3 6 7ක්. ඔය හතෙන් පළවෙනි එකේ අවුට්පුට් එක මොන වගේ වෙයිද? ඔයාට හිතෙන දේ කියන්න. ඔයා එතෙන්ට ඔයාගේ පාසලේ නම ඕනේ නැහැ. ඔය ඔබේ පාසලේ නම කියන තැනට ඔයා ABC කියලා දැම්ම කියලා දන්නකො. මට කියන්න එන අවුට්පුට් එක මොන වගේද කියලා. මයික් ඔන් කරලා කතා කරන්න බෑ. දැන් හොඳට බලන්න ඒක එතන ටැග් වර්ග ටැග් දෙකක් තියෙනවා. H1 ටැග් එකක් තියෙනවා ඊට පස්සේ ෆොන්ට් කියන ටැග් එකක් තියෙනවානේ. ෆොන්ට් ටැග් එකේ ගුණාංග වලට ගියාම ෆේස් එක ඉස්කෝල පොත කියලා දීලා තියෙනවා. ග්‍රීන් කියලා කලර් එකකුත් දීලා තියෙනවා. මොකක්ද වෙන්නේ? කියන්න බලන්න නිකන් හිතන්නේ වැරදුනට කමන්නේ. අය පිටුව මොකක් කීයද? 153. එකේ ක්‍රියාකාරකමක් තියෙනවා දැන් පාඩ කොටුව. 153. මෙන්න මේක. මෙන්න මේක. මෙන්න මේක.
මේ ෆුල් කෝඩ් එක ගන්න කෙලින් අර හරියයි යන දන්නේ නැහැ මේකේ කියනවත් දන්නේ ගහන්න යන්නේ මෙන්න මෙතන ඉඳලා හරිනේ අපරයි කවුලක් නෑ මේ පාහින වාදයක් කරනනේ මේ මෙන්න මේ සිංහල අකුරු ටිකට මේ අමුතු කුණුවarpයක් ටයිප් කරලා තියෙන්නේ ඒක අයින් කරලා මම එතෙන් දාන්න ABC කියලා හැමතැනටම මම ABC කියලා දානවා මෙතෙන්ටත් දානවා ඒක ඔය කවුද ජලනී උත්තරේ හොයාගන්න ඕනේ මං කිව් එකට මං අහන්නේ මේ පළවෙනි තීරුවෙන් දෙන අවුට්පුට් එක මොකක්ද කියලා කොළ පාටින් පාසලේ නම අවුට්පුට් කරනවා. හරිද මෙතන මේ ඉස්කෝල පොත කියලා තියෙනවන්නේ මේ ඉස්කෝල පොත කියලා තියෙන්නේ මේ ඒක සිංහල ෆොන්ට් එකක් හරිද ඉස්කෝල පොත කියන්නේ සිංහල අකුරු වල තියෙන ෆොන්ට් එකක් එතන මේ වෙන්න ඕන මම පළවෙනි එකම හදන්නම්කෝ පළවෙනි පේජිය පොඩ්ඩක් මොන විදිහට එන්න ඕන හරි පළවෙනි පේජිය දැන් පළවෙනි පේජිය විතරයි අවුට්පුට් එක එන්නේ අනු බලන්න පළවෙනි පේජිය අවුට්පුට් එක එන්නේ මෙන්න මෙහෙම හරි බලාගන්න මම කියලා දෙන්න පාරේ මේ ABC කියන අකුරු තුන තමයි print වෙන්නේ ඒක තමයි පෙන්වන්නේ හැබැයි ඔයාලට වෙන මේ ABC කියන එක ඉන්නේ කවුරු ඇතුළේද H1 කියන ටැග් එක ඇතුළේනේ එහෙනම් H1 ටැග් එකෙන් මොනවද වෙන්නේ H1 ටැග් එකෙන් මොනවද වෙන්නේ කියන්න බලන්න කවුද ඉන්නේ මෙතන සමාධිය කියන්න බලන්න H1 ටැග් එකෙන් මොකද්ද වෙන්නේ කතා කරන්න බලන්න H1 ටැග් එකෙන් මොකක්ද වෙන්නේ ඇහෙනව නේද මාව ඇහෙන්නේ එච්චන් නැද්ද තැග එක මාතෘකාවක් විදිහට පෙන්නනවා. මාතෘකාව කියන්නේ එතකොට දැන් H1 එකේයි දැන් මේ බලන්න අනිත් ඒවා තියෙන H2 එහෙමනේ ඒවයි වෙනස මොකක්ද එතකොට H1 එකේ ඉඳන් H6 වෙනකන් ක්‍රමයෙන් විශාලත්වය අඩු වෙන පිළිවෙලට තමයි තියෙන්නේ. ඒ කියන්නේ H1 වල තියෙන ලොකුම එක. අන්න හරි අන්න ඒක තමයි මට වෙන උත්තරේ. ඒ කියන්නේ H1 වල තියෙන ලොකුම එක්කෙනානේ එහෙනම් ලොකුම අකුරක් විදියට පෙන්නන්නේ එතකොට තව එකක් තියෙනවා තව එකක් කියනවා ඒක මම කියන්නම්කෝ දැන් ඔය H1 ටැග් එකේදී මේ H1 නෙවෙයි ඕනම හෙඩර් ටැග් එකකදී හරිද ඕනම හෙඩර් ටැග් එකකදී මේ ඒකට උඩිනුයි පහළිනුයි රූලක් ඇරෙනවා හරිද රූලක් හිස් තියෙනවා අපි බලමු මේක දැන් මම මේ වෙද්දි පළවෙනි රූල් දෙකම හරියට කෝඩ් දෙක හැදුවා බලමු හරියට කියලා දැන් ඉල්ල දැක්ක මේ ඔක්කොම ටික පෙන්නනවා මේකේ විතරයි කලර්ස් ටික හරියට වෙලා තියෙන්නේ ඇයි අර කෝඩ් එකට ගියාම මේ කලර්ස් මේ කෝඩ් වැරදි මේ මෙතන යුගල උඩුකම නෙමෙයි තියෙන්නේ එතන තියෙන්නේ අර තනි උඩුකමාව දෙපාරක් කරලා තියෙන්නේ ඒක මේ කොපි කරද්දි වෙච්ච අවුල ඔන්න ඔය විදිහට හැදෙන්න මම පළවෙනි තුන විතරයි හදන්නේ ඒ ටික අපි නිකන් කතා කරගෙන යමු දැන් වෙලා යනවනේ හරි බලන්නකෝ ඊළඟට අපි දැන් තුනක් පළවෙනි තුනක් බලමු ඔන්න බලන්න මේ පළවෙනි එක H1 එයාගේ කලර් එක ග්‍රීන් නේ තිබ්බේ ග්‍රීන් කලර් එකට හැදිලා ග්‍රීන් කලර් එකට හැරිලා හරිද ඊට පස්සේ ග්‍රීන් කලර් එකට හැරිලා එයාගේ සයිස් එක විශාල වෙලා ඊට පස්සේ එයාට යටින් රූලක් ඉඳ හිටලා තියෙනවා ඒ දේවල් ටික වෙලා තියෙනවා ඊළඟට දෙවෙනි එක්කෙනාගේ කලර් එක ලයිම් කියලානේ තියලා තියෙන්නේ දෙවෙනි එක්කෙනාගේ කලර් එක ලයිම් ලයිම් නම් මේක වැටෙන්නේ කොහොමද දෙවෙනි එක්කෙනාගේ කලර් එක ලයිම් ලයිම් කියවල නිල් පාට නෑ විත්ති ඒ මොකද ඒ වෙලා තියෙන්නේ කලර් එක ලයිම් එතන මොකක් හරි එරර් එකක් තියෙනවා නේ මම මේක හදනවා ඒරියල් කියලා
දේවරුනි මම මෙයාව හදන්නම්. මෙයාටත් දාම ඒරියාවේ ගලම දැන් ගිහිල්ලා කලර් එක එතකොට වෙනස් වෙලා නැත්තේ. කලර් එතන තියෙන ලයිම්. ලයිම් නම් එන්නවනේ මොකද? කොළ පාටක් නේද? ලයිම් නම් එන්නවනේ කොළ පාට LIME. හැබැයි මෙතන පෙන්නන්නේ නිල් පාට. වෙන පාටක් දීලා රෙඩ් දුන්නොත් බලමු මොකද වෙන්නේ. මොකද කෝඩ් එක යවුද? ඈ මොන දැන් කොළ පාට දෙනවා. මොකක්ද ට්‍රැක් ට්‍රැක් යා. මොකක් හරි වෙලා තියෙනවා අයියෝ කෝඩ් එක. මොකක්ද ඒ මිස්සු. මේ ටික අයින් කරමු බා. යානත් මේ ඒරියා ඒකේ අවුට්පුට් එක එන්නේ අයන් ඉඳන් ඊ යන්නට මේ ස්වරාක්ෂර ටික මොකද ඒ දීලා තියෙන ෆුල් කෝඩ් එකේ අවුට්පුට් එක එන්නේ මේ මෙතන ABC කියලා තියෙන්නේ ලොකුවට. ඔව් ඔව් ඒකේ මේ අයන් ඉඳන් ඊ යන්න වෙනකම් මේ සයිස් එක අඩු වෙවි පල්ලෙහාට යන අවුට්පුට් එකක් එන්නේ. සිංහල ෆොන්ට් එකන්නේ දීලා තියෙන්නේ. ඔව් හරි හරි. දැන් මම ෆොන්ට් එක වෙනස් කරාට නෑ නෑ මම අහන්නේ ඒක නෙවෙයි. දැන් මේ මෙතන මේ දෙවෙනි පේලිය මම කලර් එක දීලා තියෙන රෙඩ් නේ. බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් හරි දැන් හරි. දැන් හරි. බලන්න. හරි ඔන්න බලන්න. අර කමාවක් දැකද එක කමාවක් හරියට වැදිලා තිබ්බේ නෑ. ඒ කමාව හින්දා මුළු අවුට්පුට් එක වෙනස් වුණා. දැන් මම මෙතන ලයිම් කියන කලර් එක දෙමු. බලන්න. දැන් ඔය පේනවනේ. එතකොට පළවෙනි එකේ තියෙන්නේ ෆොන්ට් ෆේස් එක ඒරියල් කියලා අපි දැන් දාගත්තා. කලර් එක green. H1 tag එක ඇතුළේ තියෙනවා. හැම වෙලාවෙම මේ දැන් මේ බලන්න මේ ලොකු තනි වාක්‍යයක් අපි ටයිප් කරාට මෙතනින් අපිට පේන්නේ මෙන්න මේ අකුරු තුන විතරයි. ABC කියන අකුරු තුනට H1 tag එකේ ඒ ලක්ෂණ ටික එකතු වෙනවා. මොකද H1 tag එකේ තියෙන ලක්ෂණ ටික size එක විශාල වෙනවා. යටින් රූලක් කැරෙනවා. පොඩ්ඩක් bold වෙනවා අකුරු ටික. ඒත් ඊට පස්සේ මෙන්න ෆොන්ට් කියන එකෙන් අපි තව ලක්ෂණ කිහිපයක් එකතු කරලා දිනවා. මොකක්ද? හෙඩ සෝරි මේ ඒ දීලා තියෙන ABC කියන වචනේ ෆොන්ට් එක ඒරියල් වලට වෙනස් කරලා දිනවා. කලර් එක green වලට වෙනස් කරලා දිනවා. එතකොට ඔය විදිහට ඔයාලට O level වල දැන් මම ලිව්ව අවුරුද්දේ මට මතකයි මම 2020 O level ICT විතරක් ආපහු ලිව්වා. O level ඊළඟ අවුරුද්දේ. ඒතර අපේ ආවේ ගොඩක් මට මතකයි හිස්තැන් පුරවන්න. ඒ කියන්නේ ලොකු කෝඩ් එකක් දීලා තියෙනවා. යටින් අවුට්පුට් එකක් දීලා තියෙනවා. කෝඩ් එකේ හිස්තැන් ටික පුරවන්න ඕනේ අවුට්පුට් එකට දාලා. හරිද? එහෙම ආවා. එතකොට ලියන්න ෆුල් කෝඩ් නම් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. අර දැනගෙන ඉන්න ඕනේ ඒක. හරිද? ඒකට ඔයාලට අවුට්පුට් එක දිහා බලලා මෙතෙන්ට එන්නේ මේක වෙන්නේ නැති කියලා ඔයාලට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? මට කියන්න මෙතෙන්ට එනකන් ටික තේරුණාද කියලා? තේරුණාද? ඔව් සර්. ඔයාලට ඉතාමත් මූලික දේවල් ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි තව අලුත් දේවල් ටිකක් ඉගෙනගමු. ඊළඟට අපිට පුළුවන් මේකට ෆොටෝස් ඇඩ් කරන්නත් පුළුවන්. හරිද? අපේ වෙබ්සයිට් එකට ෆොටෝ එහෙම ඇඩ් කරන්නත් පුළුවන්. එතකොට ෆොටෝ ඇඩ් කරනකොට අපි img කියලා ටැග් එකක් image ටැග් එක තමයි අපි යූස් කරන්නේ. එතකොට image ටැග් එකේදී ඒකටත් අදාළ ගුණාංග කීපයක් තියෙනවා. ගුණාංග යූස් කරන්න පුළුවන්. බලන්නකෝ. මම දැන් ඉස්සෙල්ලාම අපි යමු අපිට මොනවද තියෙන්නේ. පික්චර් එකක් අපි ගන්න බලමු. හරි. මම පික්චර් එකක් ගන්නම්කෝ. හරි. මෙන්න මේක පික්චර් එකක් ගමු. අන්න මම යනවා ෆොටෝ එකක් දාන්නයි යන්නේ. img කියලා ටැග් එකක්.
ගත්තා. මේ ඒතර IMG ටැග් එකට මෙන්න මේ ගුණාංග එනවා. එකක් SRC කියන අකුරු තුනෙන් කියන්නේ source එක. source එක කියන්නේ මූලාශ්‍රය. ඒ කියන්නේ අපි කොහෙන්ද මේ ෆොටෝ එක ගන්න. එතකොට අපිට මේ source එකට දේවල් දෙකක් දෙන්න පුළුවන්. එකක් අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන ෆොටෝ එකක link එකක් එහෙම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ device එකේ මේ වෙද්දි save කරලා තියෙන ෆොටෝ එක එයාගේ path එක දෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් මම මෙයාගේ path එක දෙන්නයි යන්නේ. බලන්න. ඔබ මේකේ පෙන්නන්නේ එහෙම ලස්සන ෆොටෝස් නෑ. මම මෙන්න මෙයාව ගන්නම්කෝ. දැන් මේ කොහොමද path එක copy කරගන්නේ? මෙයා මත right click කරාම මෙහෙම එනවනේ. ඊට පස්සේ ඔයා මේකට යන්න මේ copy as path කියන එකෙන් එකපාර path එක copy වෙනවා. හරිද? හරි. දැන් මම මෙතෙන්ට ආව paste කරා. ඒ වැඩේ හරි. ඊළඟට මේ අර ඒක paste කරද්දී එහෙන් උඩුකමා දෙකක් වැටෙනවා. ඒතකොට උඩුකමා යුගල දෙක දෙක වෙනොත් අවුල් ඈ. ඊළඟට alt මේ alt කියන එන්නේ alt කියන එක. alt කියන්නේ විකල්පයක්. ඒ කියන්නේ බැරි වෙලාවත් හිතන්න දැන් මේ ඔයාගේ මූලාශ්‍රයෙන් මේ ෆොටෝ එක ඩිලීට් වුණා කියලා. එතකොට එහෙම වුණොත් ඒ ෆොටෝ එක පෙන්වන්නේ නැහැනේ. ආයෙත් ෆොටෝ එක පෙන්වුවේ නැතොත් අපි මෙතන තියෙනවා මෙතන අපිට මොකක් හරි වචනයක් දාලා තියන්න පුළුවන්. එතකොට ෆොටෝ එක බැරි වෙලාවත් පෙන්වුවේ නැත්තම් මෙන්න මේ අපි දාන වචනේ එතන පෙන්වනවා. මම මෙතන දාන්නම් මෙහෙම. There is image. ඔය විදිහට දාන්න. හරිද? මෙතන image එකක් තිබ්බේ කියලා මම කිව්වා. ඔය ටික විතරක් අපි ඉස්සෙල්ලා දාලා බලමු කොහොමද සේව් කරා. බලමු පෙන්නයිද කියලා අපිට අවුට්පුට් එක. ඔන්න පෙන්නනවා අපි අවුට්පුට් එක. මේ අපේ ප්‍රොජෙක්ට් එකේ අපි හදපු පොඩි මේ ප්ලාස්ටික් කැල්ලකට හරි ඔන්න ෆොටෝ එක හරියට පෙන්වනවානේ. එතකොට දැන් ඔය මම දැම්මේ මේකට දාලා ගුණාංග දෙකයි. එකක් source එක අනිත් එක alternative text එකක්. SRC කියන එක දැම්මා ALT කියන එක දැම්මා. හරිද? අපිට තව මේකට ඇඩ් කරන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් තමයි width එක. width. හරි. width කියන්නේ අපි මේකේ පළල කොච්චරක් දෙනවද කියලා. හරිද? එතකොට අපිට ඒක පික්සල් වලින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් percentage එකක් විදිහට දෙන්නත් පුළුවන්. මම මෙතන පික්සල් දුන්නා කියන්නකෝ 50. නිකන් 50 නැතුව දේවා 80 වගේ. 80 දුන්නා. ඒ වගේම මට උස දෙන්නත් පුළුවන් ෆොටෝ එකේ පළල හරි උස කොහොමද කියලා. එතකොට height උසත් මම දෙන්නම් 80ක්. උසත් දුන්නා. දැන් බලමු මේ දෙක. උසයි පළලයි දුන්නා. උසයි පළලයි දුන්නා මේ ෆොටෝ එකේ size එක වෙනස් වෙනවා. දැක්කද මේ පික්සල් 80 81කට ඇද්දා. ඒකට මම මේක දැන් පේන්නේ නැති නිසා මම පොඩ්ඩක් ලොකු size එකකට ගන්නවා. මම මෙතන 800 කරන්නම්. ගොඩාක් ලොකු ෆොටෝ එකක් කියවේ. දැක්කද? ඒතර ඔය විදිහට අපිට ෆොටෝ එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. හරි. මම මේක සාමාන්‍යයෙන් 400 වගේ දාලා තියාගන්න අපේ ඉස්සරහට වැටික් කරගන්න. ඊළඟට ඔය තව ගුණාංග දෙකක්. තව ගුණාංග තියෙනවා අපිට ඕනනම් මේකට බෝඩ් එකක් ඇඩ් කරන්න පුළුවන්. මේ ෆොටෝ එකට අපිට බෝඩ් එකක් ඇඩ් කරන්න පුළුවන්. හරිද? බෝඩ් එක. බෝඩ් මොකක්ද? BO R නේද බෝඩ් එක කියද බලන්න. ඒක වෙනස හිතෙන්නේ මොකද්ද? බෝඩ් මේ මෙතුළු ටික ගිහිල්ලානේ. බෝඩ් බලමු බෝඩ් එක රෙඩ් නේ. බෝඩ් එක මම දෙනවා 3 වගේ 2 වගේ දෙමු. බෝඩ් එක වැටෙන්නේ නැතුව බෝඩ් එකක් වෙන්න. දැක්කනේ? බෝඩ් එකක් වෙන්න. එතකොට බෝඩ් එක අපිට එඩිට් කරන්න පුළුවන්. හරිද? බෝඩ් එක මොන වගේද size එන්න ඕන කියලා වෙනස් කරන්නත් පුළුවන් ඔයාලට. දැන් එතන මම දැන් මේ දෙකනේ පික්සල් වලින්. එතකොට පික්සල් දෙකක විතර මේකක් වැටෙන්නේ. අපිට ඕන නම් ඕක දැන් බෝඩර් එක ඕනේ නැත්නම් මෙතන බිංදුව කියලා දාන්න පුළුවන් ඈ වැලියු එක මේ මෙතන
බෝඩ දෙක නැතුව බිංදුව දැන් මම මෙතන 20 දාන්නම්. 20 දැම්මොත් නම් ගොඩක් ලොකු බෝඩ එකක් එයි. බලන්න දැක්කද? බෝඩ එකේ විශාලත්වය අපිට වෙනස් කරගන්නත් පුළුවන් ගණක. ඊළඟට අලයින් කරගන්න පුළුවන් අපිට ඕන නම් අර දැන් කලින් වගේ මට කියන්න බලමු දැන් මේක උගන්වන්න බව මතකද? හරි. බලමු මේ ඊළඟ වාසනාවන්තය කවුද? මේ ප්‍රශ්නේ අහන්න යන. හරි. සදුල කියන්න බලන්න මට මේ ෆොටෝ එක හරි මැද්දට ගන්න ඕන. මොකද්ද මං කරන්නේ? කියන්න බෑ. මේ වෙනකන් කියලා දීපන්නේ හිතන්න බෑ. සතුට ඇහෙනව නේද? ඔව් ඔව් ආ කොහොමද මේක මැදට ගන්න? නිකන් හිතන්න බෑ. ඔයාට හිතන විදිහට හිතා ගන්න අමාරුද? එකපාර උඩට එන්නේ නැහැ වගේද? කමන්නේ ඒක කියන්නකො. සතුල විත් එක වැඩි නිකන් කරනවා ආ මොකද කිව්වේ? කොට එන්න ගන්න නිකන් හිතන්න. හිතා ගන්න වෙයිද? මම කියන්නම්. තව කවුරු ඉන්නවද? නිකන් උත්තරේ දාන්න කවුරු ඉන්නවද? කියන්න බෑ. උත්තරේ දාන්න කවුරු ඉන්නවද? මට මේක මැද්දට ගන්න ඕන නම් කොහොමද? ආ නයි සෙන්ටර් කියන ටැග් එක දාන්න පුළුවන්. හරි. සෙන්ටර් එක. සෙන්ටර් ටැග් එක දාන්න. එතකොට සෙන්ටර් ටැග් එක කොතෙන්ද දාන්න ඕනේ? කියන්න බෑ. ඉමේජ් එකක් ඇඩ් කරන එකට දාලා කෝඩ් එකක් ලියවනේ. අන්නේ කෝඩ් එකේ මුලටයි යකටයි ඈ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට මම දානවා සෙන්ටර් කියන එක. එතකොට එයාගේ ක්ලෝසින් ටැග් එක නම් කොතෙන්ද වැටෙන්න ඕනේ? මෙන්න මේ සම්පූර්ණ එකෙන් අගට. මතක තියාගන්න මම ඔයාලට කියලා දුන්න දැන් BR කියලා ටැග් එකක්. එතකොට BR ටැග් එක වගේ තමයි මේ ඉමේජ් කියන ටැග් එකත් ඕපනින් ටැග් එකක් විතරයි තියෙන. ආයෙ අර ක්ලෝස් වෙන තැනට වෙනම ටැග් එකක් ගහන්නේ නෑ. හරි. මතක තියාගන්න. ඔන්න බලන්න. මේව දැක්කද? ඔය විදිහට මැදට ගන්න පුළුවන්. සහ මම කියන්න ගිය එක නෙමෙයි. අපිට මේකට මේ ඉමේජ් එකේදී ඉමේජ් ටැග් එකට අපිට ගුණාංගයක් දාලා ඒක හදාන්නත් පුළුවන්. ඒ තව විදියක්. ඒකෙදි අපි කරන්නේ එතෙන්ට අපි දානවා align. align කියලා ගුණාංගයක් දානවා. හරිද? එතන align කරනකොට මට align එක දාන්න පුළුවන් centerද එහෙම නැත්නම් left වගේ side එක left side එකට දැම්මොත් මොකක්ද දාන්න දෙන්නේ? තමයි මෙයා වයින් කරන්නේ නේ. align එක left එකට දැම්මොත් left side එකට මෙයා align වෙනවා. මේ තිබ්බ පැත්ත. ඒක සාමාන්‍යයෙන් default එන්නේ left එක. මම මෙයාව නිකන් right වගේ දාන්නම්කෝ. RIGST right. okay. බලමු. දකුණු පැත්තට යන්න ඕනේ. දැක්කද? තේරුණාද ඒක? එයා සුබ උදෑසනක් කට්ටියට. close it. good morning. 12යි. තේරුණානේ. එතකොට ඕකට අපිට තව දැන් left right වල තව ඕකට top bottom middle වගේ ඒවා දාන්න පුළුවන්. හරිද? එතකොට අපි ඒවත් දාලා බලමු. මම නිකන් මෙතන top කියන එක දාලා බලමු. මොකද වෙන්නේ කියලා බලමු. එන්න මෙතෙන් හොර බලන්න. top එක දැම්මම මොකද වෙන්නේ බලමු. කියන්නේ top එකෙන් එන්නේ මුදුනට වෙන එක. හරිද? ඕකට උඩට වෙන්න නම් මම බොටම් එක දැම්මොත් පහළට එනවා. මෙතන ලොකුවට ඒකට අවුට්පුට් එකක් පෙන්වන්නේ නැහැ. හරිද? මොකද අපේ කන්ටෙන්ට් එක ගොඩක් නැහැනේ. ඊළඟට මිඩල් කිව්වම ඉතින් මැදට එනවා. හරිද? සෙන්ටර් වගේම තමයි. කොහොම හරි එතකොට අපි මේකට මුකුත් නොදැම්මොත් ලයින් එක නොදැම්මොත් වමට බරව තියෙනවානේ. මම මේක දැනට මිඩල් කියලා දානවා. මැදට ගන්න. මිඩල් ඒ මිඩල් නෙමෙයි. මිඩල් නෙමෙයි මෙතෙන්ද දානවා සෙන්ටර් එක.
බලන්න එක වැඩ කරන්නේ ලයින් එකේ මිඩල් එකෙන් නැත්තේ අපි ඒක බලමු කියලා. හරි. විනාඩියක් දෙන්න. අපි බලමු මොකක්ද ඒකට හේතුව. හරි. ඒ කියන්නේ ඔය මිඩල් කියන එක මේ දැන් තියෙන HTML වලට වැඩ කරන්නේ නැති එකක්. හරිද? ඉස්සර නම් වැඩ කරලා තියෙන ඕක මේ HTML5 එකේ ඕක HTML වලින් විතරක් මේ මිඩල් කියන කතන්දරේ දෙන්න බෑ. left right එක විතරයි දෙන්න පුළුවන් වැඩ කරන්නේ. output එක පෙන්නන්න. හරිද? ඒකයි ඒ කේස් එක. මම මේක දැනට right කියලා දාලා කියන්නේ. හරි. ඔන්න බලාගන්න දැන් මේ කට්ටිය අපි මේ වෙද්දි මේ කරපු මේ වෙද්දි මොනවද අපි කරලා තියෙන ඔක්කොම ටැග් ටික කියලා බලමු ඈ. ඒ ටික අපි නිකන් මේ දාගමු ලිස්ට් එකක්. මුලින්ම අපි දාගත්තා මොකද්ද? doc type එක දාගත්තා නෑනේ. doc type html කියන ටැග් එක ගැන අපි කතා කරා. ඊළඟට html කියන ටැග් එක ගැන කතා කරා. නේ? මෙහෙම කෝණික වරහන් එන්න ඕනේ. මම කෝණික වරහන් නොදා ලියනවා. ඊට පස්සේ head එක ගැන කතා කරා. ඊට පස්සේ title එක ගැන කතා කරා. ඊට පස්සේ body එක ගැන කතා කරා. ඊට පස්සේ h1 ඉඳලා මේක ආයි ක්ලෝස් වෙන්න යන්නේ. මේ බැරි වෙලාවත් මේක ක්ලෝස් වුණොත් ආයෙ අර ලින්ක් එකෙන් එන්න. h2 h6 දක්වා මෙයා මේ එහාට ගියා. headers ගැන කතා. ඊට පස්සේ මම p කියලා කෙනෙක් කතා මේ කියලා දුන්නා. font කියලා කෙනෙක් කියලා දුන්නා. නේ? ඊට පස්සේ දැන් image කියලා කෙනෙක් ගැන කතා. img කියලා කෙනෙක් ගැන. එතකොට මේක යටතේ මෙයාගේ ගුණාංග කිහිපයක් කතා කරා. ගුණාංග මොනවද කතා කරේ? src කියලා කෙනෙක් ඉන්නවා. alt කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ width කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ height කියලා ගුණාංගයක් ගැන කතා කරා. ඊට පස්සේ align කියලා ගුණාංගයක් ගැන කතා කරා. ඔන්න ඔය ටික කතා කරා නේ. ඊට පස්සේ මේ font එකෙත් අපි කතා කරන්නේ font එකේ මොනවද? font size ගැන කතා කළා. ඊට පස්සේ font එකේ face එක font face එක ගැන කතා කරා. ඊට පස්සේ color එක ගැන කතා කරා. ඔය වගේ ගුණාංග කිහිපයක් කතා කරා. දැන් ගොඩාක් කතා කරලා තින්නේ. ඔය දේවල් මේ විදිහට කතා කරනවා. තව කතා කරනවා. BR කියලා කෙනෙක් කතා කරානේ. හරි. මට කියන්න දැන් මම එක එක්කෙනාගෙන් ටැග් ගැන අහනවා බලමු මොකද කියන්නේ කියලා බලමු. කට්ටියට මතකද බලමු. මම 7 දෙනෙක් ඉන්නවනේ දැන් මාත් එක්ක. ඒක ඔයාලා 6ක් ඉන්නවා. 6 දෙනාගෙන් ඉන්නවා. හරි. මුලින්ම ජලනි කියන්න බලන්න. මට කියන්න ටයිටල් කියන ටැග් එකෙන් මොකද්ද උනේ? මතක විදිහට කියන්න බෑ. මතක විදිහට. මතක නැත්නම් මතක නැහැ කියලා කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද උනේ? ටයිටල් කියන ටැග් එකෙන් මොකද්ද උනේ? මාතෘකාවට බැවුණා. ඔව් ඒ කියන්නේ අර මේ මාතෘකාව කියන්නේ මෙන්න මේකත් මොකද මෙන්න මෙතන මේ වෙබ් පේජ් එකේ උඩම ඔයාලට වෙන මේ ලෝක ගෝලයක වගේ සයින් එකක් එක්ක වම් පැත්ත කෙළවරේ ප්‍රැක්ටිකල් කියලා තියෙනවා. ආයේ විදිහට අන්න එතන ටයිටල් එක වෙනස් වෙන එක තමයි ටයිටල් එකෙන් උනේ. හරි හොඳයි. ඊළඟට අපි යමු කාට දෙන්නේ. ඊළඟට එන්න ඊළඟ පිළිවෙලට. ඊළඟට කියන්නේ සමාධිය යන්න බලන්න. හෙඩ් කියන ටැග් එක මොකද්ද වෙන්නේ කියලා. හෙඩ් එක යූස් කරන්නේ මොකටද? හෙඩ් කියන්න බලන්න. හෙඩ් එක මොකටද යූස් කරන්නේ? මතක විදිහට කියන්න. මතක නැත්තම් මතක නැහැ කියලා කියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිින්ද ගිහිල්ලාද? ප්‍රධාන කියන්න බලන්න. මාතෘකාව දාන්න. ප්‍රධාන Sorry? මාතෘකාව දාන්න. නෑ ප්‍රධාන ඒ මාතෘකාව H1 H2 නේ මං කියන්නේ මේ හෙඩ් මෙන්න මේ හෙඩ් කියන එක. මම මේකේ තව කීපයක් දේවල් කිව්වා. මේක ඇතුලේ මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. මතකද?
හෙඩ් එක ඇතුලේ ටයිටල් එක දාන්නේ. අන්න හරි. හෙඩ් එක හරි හරි ඔයා කිව්ව එකත් හරි. හෙඩ් එක ඇතුලේ ටයිටල් එක දාන්න. ඒ වැඩේ විතරයි නෙමෙයි කරන්නේ. මම තව කිව්වා. මතකද අර අනිත් CSS PHP ෆයිල් ටික කනෙක්ට් කරන්නෙත් ඒක ඇතුලේ කියලා මම කිව්වනේ. මතකයිද? ඔව්. හරි. එතකොට ඒවත් මතක තියෙන්න ඕනේ නෑ. ටයිටල් එක දාන එක හරි. ඔයා කිව්ව එක හරි. හැබැයි ටයිටල් එක දාන එක විතරක් නෙමෙයි හෙඩ් එක ඇතුලේ වෙන්නේ කියන එකත් හැමෝම මතක තියාගන්න ඕනේ. හරි. හොඳයි. ඊළඟට මදුමි කියන්න බලන්න. P tag එකෙන් මොකද කරේ? P එකෙන්. කියන්න බෑ. P එකෙන් මොකද කරේ? අතාරන්න බෑ. P එකෙන් P tag එකෙන් මොකද උනේ? නින්ද ගිල්ලද? නින්ද ගිල්ලද? තේරුම් නැත්නම් මතක නැත්නම් මතක නැහැ කියලා කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මතක නෑ. මතක නැහැ. හරි. P එකෙන් ඔය මගේ පැරග්‍රාෆ් එකක් ඈ. P කියන්නේ පැරග්‍රාෆ් කියන වචනෙන් ඇවිත් තියෙන. ඒ කියන්නේ මොකක් හරි පැරග්‍රාෆ් එකක්. ඡේදයක් අපි දානවා නම් මේ P කියන ටැග් එක හැදුවලා දාන්න පුළුවන්. හරි. කමන්නේ නැහැ. ඒක මතක නැතුව. හරි. සාදුල කියන්න බලන්න SUB 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 මෙන්න මේ මම රවුම් කරන්නේ. මෙන්න මෙයාගේ මොකද්ද උනේ? කියන්න බෑ. කියන්න බලන්න. තේරුම් නැත්නම් මතක නැත්නම් මතක නැහැ කියන්න. මොකක්ද උනේ? SUB එකේ sub එකේ මොකද්ද? subscript කියන වචනෙන් ඕක ආවේ. මතකද? මයික් ඔන් කරලා කතා කරන්න සදුල. ඔව් මොකක්ද උනේ? ඒකේ. සදුල මතක නැද්ද මොකක්ද උනේ කියලා? සබ් එකෙන් නේද? sub එකේ මොකක්ද උනේ? එන්න මෙහෙම එකක් උනේ බලන්න. අර CO2 කියලා ලියනකොට මේ පහළට යන අකුරක් සාමාන්‍ය මට්ටමින් පහළට ගන්නවා නම් අපි ආව sub කියන ටැග් එක ඇතුලේ දාන්න. හරි. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ සඳුනෙත් කියන්න බලන්න අපි යමු I එකෙන් මොකක්ද උනේ? I අකුරේ. I ටැග් එකේ මොකක්ද උනේ? ඉටැලික් වුණා. ආ? ඉටැලික් වුණා. අන්න හරි ඉටැලික් වුණා. හරි. ඊට පස්සේ අයියේ මල්ලි දෙන්න කියන්න කවුරු හරි කමන්නේ. හරිද? කවුරු හරි කමන්නේ. ඉමේජ් එකේ මෙන්න මේ ඉමේජ් එකේ අපි ALT කියලා ගුණාංගයක් හදුවා. ඒකෙන් මොකක්ද උනේ? කියන්න බෑ. මොකක්ද උනේ? සෝරි ඇහුන්නේ නැහැ. මොකක්ද උනේ? ඒ අපෝ කියන්න කියන්නේ බෑ. මේ අර මේ අපි අර වෙබ් එකෙන් හරි නැත්නම් PC එකෙන් හරි ගත්ත ෆොටෝ එක තියෙන තැන කියන්න නේද? නෑ. ඒ SRC එක. සෝස් එක හරි කමන්නේ. ALT එකෙන් වෙන්නේ මෙහෙම. මොකද්ද මේ ෆොටෝ එක බැරි වෙලාවත් අපිට පෙන්නුවේ නැත්නම් ෆොටෝ එක ඩිලීට් වෙලා නම් එහෙම එතන අපිට මේ මේ ෆොටෝ එක නැතුව අපි දාන මේ අකුරු ටික පෙන්නනවා. මට ඒක ඔයාලට ප්‍රැක්ටිකලි පෙන්වන්න බැරුණා නේ. හරි හරි. ඔන්න බලන්න ඒක. අපි එකක් බලමු. ඔන්න බලන්න ඕනේ. දැන් මේ මම දාලා තියෙනවනේ මෙන්න මෙහෙම එකක්. හරිද? මම මෙහෙම එකක් දාලා තියෙනවා. මම මේකේ මේ දීලා තියෙන මම දාලා තියෙන මේ සෝස් එක කියන්නේ මේ ෆොටෝ එක තියෙන තැනනේ මේ දාලා තියෙන එතන URL එකනේ දාලා තියෙන්නේ. මම මෙයාගේ මේ පොඩ්ඩක් වෙනස් කරමු. මම මෙන්න මෙතන G අකුර අයින් කරනවා. හරිද? ඒ කියන්නේ දැන් ඔහොම ෆොටෝ එකක් තියෙන විදියක් නෑ මගේ PC එකේ. වැරදි ඇඩ්‍රස් එකක් නේ තියෙන්නේ. එතකොට මෙහෙම ෆොටෝ එකක් නැති වුනහම අනිවාර්යෙන් මේ මෙන්න මේ ඕල්ට් එකේ තියෙන මෙන්න මේ අකුරු ටික පෙන්වන්න ඕනේ. අපි බලමු පෙන්වනවාද. බලන්න. දැක්කද මේ there is an image කියලා පෙන්වනවා මේ. දැක්කද? ඔන්න ඕක තමයි ALT එකෙන් වෙන්නේ. මට ඒක කියන්න බැහැ. මෙන්න මේ වගේ මේ ෆොටෝ එකකට දාලා පොඩි අයිකන් එකකුත් එක්ක අපි දාලා තිබ්බ
ඕල්ට එකේ දාලා තිබ්බ අකුරු ටික පෙන්නනවා. ඕක තමයි ඒල් ටිකෙන් උනේ. අවුලක් නැහැ කට්ටිය. ටිකක් මීටරෙන් ඉඳලා තියෙන. දැන් එතකොට මේ සියල්ලකටම අදාළව අපි කතා කරපු හැම මේ ටැග් එකකටම අදාළව තමන් නෝට් එකක් ගහ ගන්න ඕනේ. නෝට් එකක් කියන්නේ නිකන් ටැග් එක ලියාගත්තා පොඩි වාක්‍ය දෙකකින් විතර ඒක ගැන පොඩි විස්තරයක් දාගන්න. මොකද මේක ඇඟට දාගන්නයි ඕනේ මේ පාඩම. හරිද? ඒකට ඇඟට දාගන්න මේ බේසික් ටික තියෙන්න බෑ. අර කියන්නේ නිදිමත කවුරු හරි ඉන්නවද? නිදිමත කවුරු හරි ඉන්නවද? තව පොඩ්ඩක් පුළුවන්. අවුලක් නැහැ. තව පොඩ්ඩක් පුළුවන් නේ ඉන්නනේ. මම මේක ආයෙ ඉවර වෙයි ටයිම් එක ඉවර වුණොත් ආයෙ ඉන්න. නිදිමත කවුරු හරි ඉන්නවද? නැහැ නේ. හෙට ඉස්කෝලේ යන්න තියෙනවනේ. කමන්නේ තව පොඩ්ඩක් එකක් කරමු. එකක් ඈ. එතනින් පස්සේ අපි P tag එක කතා කළානේ. P උසුලනේ අපි කතා කරා. එතකොට P එකටත් අපිට මේ කාට කියන්න බැහැ. ඔන්න මේ P tag එක අපි මේ යොදා ගන්න P tag එකට අපිට පුළුවන් මේ මම මෙතනින් දාන P එකක්. එයාවත් අර හැඩ ගන්නවන්න එක මේ ගුණාංග තියෙනවා. හරිද? අපි නේද කොහෙන්ද ගත්තේ කියලා. මෙන්න මේකින් ඉන්නේ කොහෙන් හරි ගත්තේ. නිකන් කොහෙන් හරි කියලා පැරග්‍රාෆ් එකක් ගමු. මොකක් හරි පැරග්‍රාෆ් එකක් ගමුකා.